ලැබෙනවා. ඒ ඉදිරිපිට ඔබ ඉඳගෙන සිටිනවා මට දකින්න ලැබෙනවා. තරුණ දරුවෝ නැගිටලා ඉන්නට පුළුවන් වෙන්න ඕනේ. අපේ වැඩිහිටි පාර්ශවයේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වී වැඩ කටයුතු කරන්නට කියලා ඉල්ලීමක් කරනවා. ඔබ සාර ධර්ම වලින් පෝෂිත කෙනෙක් නම් ඒ පිළිබඳව දැනුවත් වන්නට අවශ්‍ය නම් ඒ වගේම ඔබ මේ පූජා භූමිය ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට ඕනේ කියන පණිවිඩය ඔබට මතක් කර සිටිනවා. ඉතින් හැමෝම මේ පූජා භූමිය ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට කියලා අපි මතක් කරමින් මේ වෙනුවෙන් දායකත්වයේ අනුග්‍රහශීලී දායකත්වයේ ලබා දුන්නා වූ ඒ චාමර මුදුන්කොටුව මහත්මයාණනි ඔබතුමාට අපේ ගෞරවය පුද කරනු ලබනවා. ඒ වගේම ජගත් හිතානගේ මහත්මයාණනි ඔබට අපේ ගෞරවය පුද කරනු ලබනවා. මේ බක්මාවුල වල සාර්ථක කර ගැනීමට ඔබ ලබා දුන්නා වූ අනුග්‍රහශීලී දායකත්වයට ශාමා රත්නායක මහත්මිය ඔබතුමියට අපේ ගෞරවය පුද කරනු ලබනවා. ප්‍රසන්න කුමාර මහත්මයාණනි ඔබතුමාට අපේ ගෞරවය පුද කරනු ලබනවා. මේ බක්මාවුල සාර්ථක කර ගැනීමට ඔබෙන් ලබා දුන්නා වූ උත්සාහයකට ඉතින් ඔබ කියන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා යම. ඒ නිසා ඔබටයි අවස්ථාව. සඟුණු ගෙඩිය පිළිගන්න. සඟුණු ගෙඩිය නිකන් මේ මාළුවෙක් නමක් වගේ තියෙනවා. අපි විවිධ මාළු වර්ග ඉන්නවනේ අපි ගන්න. ඒ සමහරවිට මාළු හරි ආසාවෙන් කනවා. මොකද හරිම රසයි. ඒ මාළු වගේ නමට අනුරූපීවත් මේ සඟුණු ගෙඩියේ ඒ කාර්යය නම යන්නේ. නිකන් මාළු වගේ නම කියනකොට ඒක අනුරූපීව ඒ සඟුණු ඒ මාළුවටත් මාර වැඩේ මාළු වගේ ක්‍රමේ අකුරු 4යි. මේ ගහේ අකුරු 4යි. මේ ගහේ අකුරු 4 වලට මේ වටිනාකම අපේ රටේ ජාතික වෘක්ෂයක් හැටියට සැලකෙනවා. ගොන්බානක් කතා උනී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වලිගය ඇති ගොනා මැසන්ට ගැට දුනී දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි දුප්පත්කමත් වලිගය නැති ගොනාවැනි. ඇත්තටම බලන්න අපේ ජනශ්‍රුතියේ අපේ මුතුන් මිත්තෝ ඒ දුප්පත්කම වලිගය නැති ගොනාට ආදේශ කරපු විදිහ. වලිගය නැති වුනහම ගොනා කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? ඒ වගේ තමයි සල්ලි භාගි නැති වුණොත් දුප්පත්කම කියන්නේ ඒකයි. දරුවාගේ අවශ්‍යතාවය දරුවාගේ උවමනාවන් ඒ වගේම තමන්ගේ උවමනාවන් සාරි කරගන්නට බැරි වෙනවා. අපි කියනවා රස්සාව කළොත් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයක් කළොත් හිතේ තියෙන පැතුම් මොනවා කරගන්න පුළුවන්ද? සිහින ජය ගන්නට පුළුවන්. ඒකයි රහස. ඔබ ව්‍යාපාරයක් කළොත් ඔබගේ සිහින ජයගනි. ඔබ රැකියාවක් කළොත් මාසික ආදායමෙන් ඔබ ජීවත් වෙයි. එයයි යථාර්ථය. අර ජනශ්‍රුතියේ කිව්වේ ඒකයි. දුප්පත්කමත් වලිගය නැති ගොනාවැනි. හරි නෑ අපි මේ පිළිබඳවත් හරි අපූර්ව කාර්යයේ හිතවදා රසවදා මේ ආකාරයෙන් රැගෙන ඉන්නේ. ඉතින් අපි මේ බක්මහා උළෙලක තිබෙන්නට ඕනේ